ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. එම පෙරමුණේ මහලේකම් සාගර කාර්යෝසම් මහතා ප්‍රකාශ කළේ ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි. එමෙන්ම පළාත් පාලන ආයතන සඳහා සභිකයන් නම් කිරීම පිළිබඳ අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණී ලොහුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක්ද පත් කර තිබේ. මේ අතර ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව ගැනීමට පොදුජන පෙරමුණ කමිටුවක් පත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබුණි. ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ දේශපාලන මණ්ඩලයේ සහභාගී වී තිබේ. මෙම දේශපාලන බල මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිලවසේ පැවැත්වී තිබේ.